ලබන ජුලි මාසයේ සිට වැඩිහිටි දීමනාව ගෙවනු ලබන්නේ අංකල් ඔයාගේ සල්ලි තාම ඇවිත් නැහැ. ලබන සතියේ තමයි ගන්න වෙන්නේ. දුවේ මං පොලිමේ පැය 2ක් විතර හිටියා. මට හරි මහන්සි. ආච්චි ඔයාගේ සල්ලි බැංකු පොතට වැටිලා. මේ SMS ආවා. අනේ වාසනාවන් හැමදේම පහසුයි දැන්. කොහොමද ඒක? ලබන ජුලි මාසයේ සිට වැඩිහිටි දීමනාව ගෙවනු ලබන්නේ බැංකු ගිණුම් ඔස්සේ පමණක් යයි ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය දැනුම් දෙනවා. එම නිසා ජාතික හැඳුනුම්පත් නොමැති වැඩිහිටියන් සිය වසමේ ග්‍රාම නිලධාරීවරයා හෝ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩිහිටි විෂයභාර නිලධාරීවරයා මගින් ඒ පිළිබඳ වැඩි විස්තර ලබා ගන්නා ලෙසද වැඩිහිටි ලේකම් කාර්යාලය දැනුම් දෙනවා. මේ වන විටත් බැංකු ගිණුම් මගින් වැඩිහිටි දීමනාව ලබා ගන්නා වැඩිහිටියන්ගේ ගිණුම්වලට මාර්තු මාසයට අදාළ දීමනාව බැර කර ඇති අතර තැපැල් කාර්යාල හා උප තැපැල් කාර්යාල ඔස්සේ දීමනාව ගනු ලබන ප්‍රතිලාභීන් සඳහා අප්‍රේල් මාස 9, 10, 11 යන දිනයන්හිදී මාර්තු මාස දීමනාව ගෙවීමට සැලසුම් කර ඇත. අඩු ආදායම්ලාභී පවුල්වල වයස අවුරුදු 70 ඉක්ම වූ වැඩිහිටියන් සඳහා රුපියල් 5000ක මාසික දීමනාවක් ගෙවනු ලැබෙයි. නිරන්තරයෙන් යාවත් කාලීන වන මෙවැනි තොරතුරු ඉක්මනින්ම දැනගන්න අපේ චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.